ආයුබෝවන් උණුසුම් පුවත් ලදසැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේදී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝක් හිදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වීමට ජනාධිපතිවරයා මේ දිනවල ඇමරිකාවට ගොස් සිටිනවා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ නව රජයේ බලයට පත්වී වසරක් ගතවන අවස්ථාවේ ඩොලර් බිලියනයක විදෙස් ආයෝජන රට තුළට ලැබී ඇති බවයි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ 2022 වසරේදී නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාව අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි. 2028 වසර වන විට ණය වාරික ගෙවීම ආරම්භ කළ යුතු බව මතක් කර දුන් ජනාධිපතිවරයා 2026 සහ 2027 වසර දෙක තුළ 2028 දී නැවත ණය ගෙවීමට හැකි ශක්‍යතා සහිත ආර්ථිකයක් ගොඩනගා ගැනීම අභියෝගයක් බවයි සඳහන් කර සිටියේ. මේ අතර මෙරට ඉතිහාසයේ පළමු වරට අපේක්ෂා කළ රාජ්‍ය ආදායමට වඩා වැඩි ආදායමක් 2025 වසරේදී ලැබී ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. උණුසුම් පුවත් ලදසැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.